ආයිබෝන් ඔයාලා සියලුම දෙනාටම පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද සරලව ඉගෙන ගනිමු යන මාතෘකාව යටතේ ඔයාලට මම වීඩියෝ මාලාවක් සකස් කරලා තියෙනවා. ඒ වීඩියෝ මාලාවේ සකස් කරන්න මගේ ප්‍රධාන අරමුණ වන්නේ පුරාවිද්‍යාව පිළිබඳව හදාරන්න කැමති පුරාවිද්‍යාව විෂය පිළිබඳව දැනට හදාරන ඕනම කෙනෙකුට වැදගත් වෙන ආකාරයෙන් තමයි මේ පාඩම් මාලාව මම හදලා තියෙන්නේ. එහෙමනම් අද මගේ පළවෙනි පාඩම විදිහට පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔයාලට මම සරලව අවබෝධයක් ලබා දෙන්න තමයි හදන්නේ. එහෙමනම් අපි දැන් බලමු පුරාවිද්‍යාව කියන්නේ මොන වගේ පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම පුරාවිද්‍යාව කියන විෂය විද්‍යාත්මක විෂයක් විදිහට ගත්තහම අතීත මානව සමාජයන් ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ අධ්‍යයනය කරන එක තමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ. ඒ ද්‍රව්‍යාත්මක සාධක විදිහට ගල් ආයුධ, මැටි භාණ්ඩ, අස්ථි, ඒ වගේම ස්මාරක, නටබුන් මේ වගේ දේවල් තමයි පුරාවිද්‍යාවේදී ද්‍රව්‍යාත්මක සාධක විදිහට හඳුන්වන්නේ. මේ ද්‍රව්‍යාත්මක සාධක පුරාවිද්‍යාව තුළදී කොටස් කිහිපයකට ප්‍රධාන වශයෙන් බෙදා දක්වලා පුරාවිද්‍යාඥයන් විසින් හඳුනා ගන්නවා. අපි දැන් බලමු මේ මොනවද පුරාවිද්‍යාවේදී හඳුන්වන මැටීරියල් රිමේන්ස් ද්‍රව්‍යාත්මක අවශේෂ ප්‍රධාන කොටස් මොනවද කියලා අපි දැන් බලමු. ඇත්තටම ද්‍රව්‍යාත්මක අවශේෂයක් කියන්නේ භෞතික සාධකයක්. මානවයා විසින් නිෂ්පාදනය කරපු අතීත සමාජය වල මානවයන් නිෂ්පාදනය කරපු මේ භෞතික සාධක තමයි මේ ද්‍රව්‍යාත්මක අවශේෂ කියන්නේ. එතකොට මේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. artifacts, ecofacts, features. දැන් අපි බලමු මේ artifacts කියන්නේ මොනවද කියලා. ඇත්තටම artifacts කියන්නේ මානවයා විසින් නිෂ්පාදනය කරපු මානවයා විසින් හදපු දේවල් තමයි මේ ආටිෆැක්ට්ස් කියලා කියන්නේ. උදාහරණ විදිහට ගල් ආයුධ, මැටි භාණ්ඩ, ආභරණ, ආයුධ තමයි මේ දේවල්. මේ දේවල් මගින් පුරාවිද්‍යාවේදී අතීත මානව තාක්ෂණය, ඒ වගේම සංස්කෘතින්, දෛනික ජීවිතය වගේ දේවල් පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඔයාලට මේ ඡායාරූපයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ අතීත මානවයා විසින් ගොඩනගපු ආටිෆැක්ට්ස්. එහෙම නැත්නම් පුරාවස්තු කිහිපයක් තමයි මේ. අපි ඊළඟට බලමු මැටීරියල් රිමේන්ස් වල ප්‍රධාන කාණ්ඩයක් වන ඉකෝෆැක්ට්ස් කියන්නේ මොනවද කියලා. ෆැක්ට්ස් කියන්නේ ඇත්තටම ස්වභාවික අවශේෂ මානවයා විසින් භාවිතා කරන ලද හෝ මානව ක්‍රියාකාරකමක් සමග සම්බන්ධ වෙලා තියෙන. මේවා උදාහරණ විදිහට ධාන්‍ය වර්ග, එහෙම නැත්නම් අස්ථි, ඒ වගේම බීජාණු, ඒ වගේම දැව, මෙන්න මේවා තමයි අපිට ඉකෝෆැක්ට්ස් කියලා ස්වභාවික සාධක විදිහට, ස්වභාවික අවශේෂ විදිහට පුරාවිද්‍යාව තුළ කතා කරන්නේ. මේවා මගින් පුරාවිද්‍යාඥයා අතීතයේ පිළිබඳව කොහොමද හදාරන්නේ? අතීතයේ ආහාර රටාව පිළිබඳව, ඒ වගේම අතීත පරිසරය පිළිබඳව, ඒ වගේම අතීතයේ කොහොමද දේශගුණය තිබ්බේ කියලා තමයි මේ වගේ හඳුනාගන්නේ. අපි ඊළඟට බලමු මොනවද මේ features එහෙම නැත්නම් ලක්ෂණ කියන්නේ කියලා. ලක්ෂණ විදිහට හඳුන්වන්නේ පුරාවිද්‍යාත්මක ස්ථානයක සිට තවත් තැනකට රැගෙන යන්න බැරි දේවල් තමයි. එතකොට මේවා උදාහරණ විදිහට මේ ස්මාරක, ඒ වගේම තුන් වගේ දේවල්, සොහොන් වගේ දේවල්, මේ දේවල් තමයි මේ ලක්ෂණ විදිහට පුරාවිද්‍යාව තුළදී හඳුනාගන්නේ. මේ පුරාවිද්‍යාව තුළ මේ භාවිත වන මේ ලක්ෂණ මගින් පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වෙනවා අතීත මානවයන්ගේ ආවාස රටාව පිළිබඳව, ඒ වගේම මානව ක්‍රියාකාරකම් කොහොමද සිදු වෙලා තියෙන්නේ, මෙන්න මේ කාරණා පිළිබඳව පුරාවිද්‍යාඥයන්ට අවබෝධය ලබා ගන්න මේ ලක්ෂණ කියන ද්‍රව්‍යාත්මක සාධක මගින් පුළුවන් වෙනවා. හොඳයි, මම දැන් ඔයාලට ගෙනල්ලා තියෙනවා සරලව පුරාවිද්‍යාඥයෙකුට යම්කිසි භාණ්ඩයක් නැත්නම් පුරාවස්තුවක් හමු වුණාම කොහොමද ඒ පුරාවස්තුව මගින් අතීතයේ ප්‍රතිනිර්මාණය කරන්න පුරාවිද්‍යාඥයා ඒ පිළිබඳව මොන වගේ දෙයක්ද කරන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න මම සරල උදාහරණයක් ඔයාලට පැහැදිලි කරන්නම්. ඇත්තටම පුරාවිද්‍යාව කියන්නේ
පෙහෙලිකාවක් විසඳන එක. මේ පෙහෙලිකාව විසඳන්න නම් ඔයාලා හිතන්න ඔයාලට හම්බෙනවා මැටි භාණ්ඩයක්. මේ මැටි භාණ්ඩය හම්බුනහම පුරාවිද්‍යාඥයෙකුට මේ මැටි භාණ්ඩය හම්බුනොත් පුරාවිද්‍යාඥයා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කීපයක් ගොඩනගනවා. කවුද මේක හදලා තියෙන්නේ? මොන වගේ දෙයකින්ද මේක හදලා තියෙන්නේ? මොන වගේ දෙයකටද භාවිතා කරලා තියෙන්නේ? මේක කවදාද මේක හදලා තියෙන්නේ? මෙන්න මේ වගේ ප්‍රධාන ප්‍රශ්න ටිකක් අහලා පුරාවිද්‍යාඥයා ඒ ඉස්සේ ගිහින් නිගමනවලට විශ්ලේෂණවලට එළඹෙනවා. එහෙමනම් දැන් අපි බලමු මේ පුරාවිද්‍යාව කියන විෂය මගින් මොනවද අධ්‍යයනය කරන්නේ? අතීත සමාජයන් වල මොනවද අධ්‍යයනය කරන්නේ කියලා මේ දැන් අපි බලමු. ඇත්තටම පුරාවිද්‍යාව විෂය මගින් මොනවද අධ්‍යයනය කරන්නේ? අතීත සමාජය පිළිබඳ අතීත සංස්කෘතීන් පිළිබඳව හදාරනවා. ඒ වගේම මානව පරිණාමය පිළිබඳව හදාරනවා. ඒ වගේම අතීත මානවයන්ගේ දෛනික ජීවිතය පිළිබඳව, අතීත මානවයන්ගේ තාක්ෂණයන් පිළිබඳව, අතීත මානවයන්ගේ සොහොන් පිළිබඳව මෙන්න මේ වගේ ප්‍රධාන කරුණු පිළිබඳව තමයි පුරාවිද්‍යාඥයෝ පුරාවිද්‍යාවේදී අධ්‍යයනය කරනු ලබන්නේ. ඔයාලට මේ ඡායාරූප වලින් දැක ගන්න පුළුවන් කොහොමද ප්‍රාග් ඓතිහාසික මානවයා ඒ කාලේ ගල් ආයුධ නිෂ්පාදනය කරේ, ඒ වගේම ප්‍රාග් ඓතිහාසිකයෝගේ කොහොමද සොහොන් භාණ්ඩ තැන්පත් කරලා තිබ්බේ, ඒ වගේම ගල් ආයුධ අස්ති මෙවලම් කොහොමද අස්ති වලින් නිපදපු ආයුධ කොහොමද තියෙන්නේ, ඒ වගේම ඓතිහාසික යුගයට අයත් මේ වගේ ස්මාරක කොහොමද තියෙන්නේ කියන එක. දැන් අපි බලමු ඇයි පුරාවිද්‍යාව අපිට වැදගත් වන්නේ කියලා. පුරාවිද්‍යාව ඇත්තටම වැදගත් වෙනවා අපිට අතීතය තේරුම් ගන්න. අපේ අතීතය තේරුම් ගන්න පුරාවිද්‍යාව ඇත්තටම වැදගත් වෙන විෂයක්. ඒ වගේම පුරාවිද්‍යාව මගින් හදාරන්නේ ලිඛිත ඉතිහාසයක් නොමැති ඉතිහාසය. ලිඛිත ඉතිහාසයක් නොමැති මානව ඉතිහාසය පිළිබඳව තමයි පුරාවිද්‍යාව විසින් හදාරන්නේ. එතකොට මේ පුරාවිද්‍යාව විසින් සංස්කෘතීන් පිළිබඳව සංස්කෘතීන් වෙනස් වීම පිළිබඳවත් හදාරනවා. ඒ ගැන අපි කතා කරොත් අද මේ ගෝලීයකරණය වූ දියුණු තාක්ෂණයක් තියෙන ගෝලීයකරණය වූ සමාජය දක්වා කොහොමද මානවයා දියුණුනේ කියන එක පිළිබඳවත් පුරාවිද්‍යාව විසින් අපි හදාරනවා. මේ පුරාවිද්‍යාව මොන වගේ ස්වභාවයක් ගන්න විෂයක්ද කියලා අපි දැන් බලමු. පුරාවිද්‍යාව විද්‍යාත්මක ස්වභාවයක් ගන්න විෂයක්. මොකද පුරාවිද්‍යාව තුළදී දත්ත රැස් කරනවා, දත්ත විශ්ලේෂණය කරනවා, දත්ත විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පුරාවිද්‍යාව තුළදී විද්‍යාත්මක විනයන් භාවිතා කරලා කාල නිර්ණයන් ලබා ගන්නවා. මෙන්න මේ වගේ දේවල් තුලින් පුරාවිද්‍යාව මේ වගේ දේවල් සිදු කරන නිසා පුරාවිද්‍යාව විද්‍යාත්මක ස්වභාවයක් ගන්න විද්‍යාත්මක විෂයක් වෙනවා. විද්‍යාව පිළිබඳව වැරදි මත ඇත්තටම තියෙනවා. ඒවා පිළිබඳව කතා කරු පුරාවිද්‍යාව නිදන් මංකොල්ල කන නිදන් හාරන වගේ නිදන් පිළිබඳව ගවේෂණය කරන විද්‍යාවක් නෙමෙයි. ඇත්තටම පුරාවිද්‍යාව කියන්නේ අතීත මානවයා පිළිබඳව පරීක්ෂණ කරලා අතීත මානවයාගේ උරුමයන් අනාගතයට රැගෙන යන විෂයක් තමයි පුරාවිද්‍යාව කියන්නේ. එහෙනම් අද සාරාංශයක් විදිහට බලමු අපි පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා. මැටීරියල් රිමේන්ස් කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තා. ඒ වගේම අතීත මානව සමාජයන් ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරා. මෙහෙමනම් මේ වගේ තවත් පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියන මාතෘකාව යටතේ තවත් පුරාවිද්‍යාව පිළිබඳව පුරාවිද්‍යාව විෂය පිළිබඳව තවත් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මාත් එක්ක රැඳිලා හිටිය ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.